අමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් අරගෙන ආවයාට ගොඩක් වැදගත් වෙන WhatsApp රහස් තුනක් පිළිබඳවයි. ඔයා දන්නවා ඇති අපි WhatsApp online ඉඳලා offline ගියාම මෙන්න මේ විදිහට අපි අවසාන වතාවට online හිටපු වෙලාව අපේ WhatsApp එකේ save වෙනවා. ඒකෙන් පුළුවන් ඕනෑම කෙනෙකුට අපි WhatsApp වලින් අවසාන වතාවට ඉවත් වුණ වෙලාව දැනගන්න. ඒ වගේම අපි WhatsApp තුල online ඉන්නකොට හැමෝටම මේ විදිහට අපි online කියලා පේනවා. ඒකෙන් පුළුවන් ඕනෑම කෙනෙකුට අපි online ද offline ද කියලා දැනගන්න. ඒ වගේම අපේ ලිස්ට් එකේ ඉන්න අපි අකමැති සමහර අයට අපේ ඔන්ලයින් සහ ලාට් සීන් පේනවට අපි අකමැති අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔන්ලයින් සහ ලාට් සීන් ගැටලු ඔයාටත් තියෙනවා නම් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට හැම ප්‍රශ්න එකටම හොඳ විසඳුම් ලබා ගන්න පුළුවන් වෙයි. හරි දැන් අපි බලමු අද මම මේ අරන් ඇවිල්ලා තියෙන WhatsApp රහස් ටික මොනවද කියලා. වීඩියෝ එක වටනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් අරගෙන යන පළවෙනි රහස විදියට අරගෙන එන්නේ WhatsApp අපි online හිටියත් online ද කියලා කාටවත්ම පේන්නේ නැති විදියට හදාගන්නේ කොහොමද කියලා. ඉස්සර අපිට මේ option එක use කරන්න පුළුවන් උනේ එක එක app භාවිතා කරලා. නමුත් මේ වෙනකොට අපිට WhatsApp තුලින්ම මේ online හංගන්න පුළුවන් option එක ලබා දීලා තියෙනවා. හරි දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයා පළවෙනිටම ඔයාගේ WhatsApp app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ බලා ගන්න පුළුවන් වෙන තිත්තුන මේ විදියට දෙන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ settings option කීපයක් ලැබෙයි. ඔයා දැන් මෙතන මේ තියෙන settings කියන option එකට මේ විදිහට යන්න ඕනේ. ඊළඟට ඔයා මෙන්න මෙතනින් මේ විදිහට පහළට ඇවිත් මෙන්න මෙතන මේ තියෙන privacy කියන option එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ large scene and online කියන option එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් ලැබෙවි. ඉතින් දැන් ඔයාට මේ විදිහට ඔයා online කියලා වෙන අයට පේනවට අකමැති නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන tick එක මේ same as last scene කියන option එකට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ උඩින් තියෙන tick එක මෙන්න මේ my contact කියන option එකට දාගන්න ඕනේ. ඔයා මේ විදිහට settings හදාගත්තොත් ඔයා online ඉන්න අවස්ථාවලදී online කියලා පෙන්නන්නේ ඔයාගේ phone එකේ save කරලා තියෙන නම්බර වලට පමණයි. ඒ වගේම ඔයාට මෙන්න මෙතන මේ තියෙන nobody කියන option එකට මෙන්න මේ tick එක මේ විදිහට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා settings හදාගත්තොත් කිසිම කෙනෙකුට ඔයා online ද offline කියලා පේන්නේ නැහැ. ඔයා online හිටියත් නැතත් ඔයාගේ WhatsApp profile එක වෙන අයට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔයාට පේනවා ඇති online ද කියලා අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් WhatsApp වල online පේන එක සම්පූර්ණයෙන්ම නතර කරගන්න. ඒ වගේම ඔයාට මෙන්න මේ වගේ ගැටලු ඇති වුණ අවස්ථා ඇති. සමහර වෙලාවට අපි ලිස්ට් එකේ ඉන්න අපි අකමැති අයට online සහ ලාට් සීන් පේනවට කැමති නැති අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට සමීර කියලා කෙනෙක් ඉන්නවා ඔයාගේ WhatsApp ලිස්ට් එකේ. ඉතින් ඒ කෙනාට ඔයා කැමති නෑ ඔයාගේ ලාට් සීන් සහ ඔයා online ඉන්නවද කියලා පේනවට. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී භාවිතා කරන්න හොඳ option එකක් අපිට මෙතනම ලබා දීලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන my contact accept කියන option එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් ලැබෙවි. ඒ වගේම මේ විදිහට ඔයාගේ WhatsApp list එකේ ඉන්න හැමෝම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp last scene සහ online බලන්න අකමැති කෙනාව මෙතනින් තෝරගන්න ඕනේ. ඔයාලට මේ විදිහට කීප දෙනෙක්ව හරි එක්කෙනෙක් හරි මේ විදිහට තෝරගන්න පුළුවන්. මේ විදිහට තෝරගත්තට පස්සේ මේ right icon එක මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තෝරගන්න අයට කවදාවත්ම ඔයාගේ last scene සහ ඔයා online හිටියත් එයාට online කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයා කැමති අයට විතරක් online සහ last scene පේන විදිහට හදාගන්න. මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන තුන්වෙනි රහස අපි කාගෙන් හරි මැසේජ් එකක් ඇවිත් ඒ මැසේජ් එක ඕපන් කළොත් ඒ අදාළ කෙනාට අපි මේ මැසේජ් එක බැලුවා කියලා මෙන්න මේ විදිහට නිල් පාට ටික් දෙකකින් පෙන්නනවා. ඉතින් සමහර වෙලාවට මේ විදිහට පෙන්නන එක අපිට කරදරයක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් දැන් මම මේ කියන විදිහට ඔයාලට පුළුවන් ඔයා මේ මැසේජ් එක බැලුවත් ඒ කෙනාට බැලුවේ නෑ වගේ පේන විදිහට හදාගන්න. උදාහරණයක් විදිහට මම මෙන්න මේ ෆෝන් එකේ ඉඳලා මෙන්න මේ ෆෝන් එකට මැසේජ් එකක් යවනවා. හරි ඔනේ මැසේජ් එක මෙන්න මේ ෆෝන් එකට ආවා. දැන් මම මේ මැසේජ් එක ඕපන් කරලා බලනවා. ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ ෆෝන් එකේ මැසේජ් එක ඕපන් කරලා බැලුවත් මේ ෆෝන් එකේ නිල් පාට ටික් දෙක වැටුනේ නැහැ. හරි දැන් අපි බලමු මේ විදිහට මැසේජ් බැලුවත් නැතත් නිල් පාට ටික් දෙක මේ විදිහට වැටෙන්නේ නැති විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඔයා පළවෙනිටම WhatsApp app එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට සුපුරුදු විදිහට මෙතන මේ බලා ගන්න පුළුවන් නේ තිත්තුන මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ තියෙන settings කියන option එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඊළඟට ඔයා මෙතනින් මේ විදිහට පහළට ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන privacy කියන option එකට යන්න ඕනේ. දැන් ඔයා මෙතනින් මේ විදිහට ටිකක් පහළට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් ඔයා මෙන්න මේ option එක මෙන්න මේ විදිහට off කරගන්න ඕනේ. මෙච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ කිසිම වෙලාවක ඔයා යාළුවා වෙන message open කරලා බැලුවත් එයාට දැනගන්න බෑ ඔයා message එක open කළාද නැද්ද කියලා. නමුත් මේකේ ගැටලුවක් තියෙනවා. මේ විදිහට කළාම වෙන කෙනෙක් ඔයාට එවපු message ඔයා බැලුවද කියලා එයාට හොයන්න බෑ වගේම ඔයා යවන message
යාළුවෝ සීන් කළාද කියලා ඔයාට දැනගන්නත් බැරි වෙනවා. මේක දෙපාර්ශවයටම සාධාරණයක් වෙන විදිහට තමයි WhatsApp තුලින් අපිට ලබා දීලා තියෙන්නේ. ඒ විදිහට ඔයා අකමැති නම් මේ ටික් එක ඔන් කරන්නේ නැතුව ඔයාට පුළුවන් දැන් මම මේ කියන විදිහට මැසේජ් බලන්න. එතකොට ඔයාලට හොයාගන්න බෑ ඔයා මැසේජ් එක ඕපන් කරලා බැලුවද නැද්ද කියලා. ඔයාට මැසේජ් එකක් ආවම ඔයා කෙලින්ම මේ මැසේජ් එක ඕපන් නොකර මෙන්න මේ සර්ච් බටන් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට පේනවා ඇති මම මේ මැසේජ් එක එවපු අදාළ කෙනාට බැලුවද නැද්ද කියලා හොයන්න බැරි වෙන්න මේ මැසේජ් ටික කියවන්නයි යන්නේ. ඉතින් මම මෙන්න මෙතන මේ තියෙන මේ සර්ච් අයිකන් එක දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මැසේජ් එක ආපු කෙනාගේ නම මෙතන සර්ච් කරගන්න ඕනේ. මම මේ විදිහට මැසේජ් එක ආපු කෙනාගේ නම මේ විදිහට මෙතනින් සර්ච් කරගන්නවා. හරි. ඔයාලට පේනවා ඇති දැන් අපිට මෙන්න මේ විදිහට අදාළ කෙනා ආපු හැම මැසේජ් එකක්ම මෙන්න මේ විදිහට මේ සර්ච් රිසල්ට් වලින් බලා ගන්න පුළුවන්. මේ විදිහට බලපුවාම කිසිම වෙලාවක මැසේජ් එක එවපු කෙනාට හොයන්න බෑ අපි මේ මැසේජ් එක රීඩ් කරපු බව. ඉතින් මෙන්න මේ WhatsApp රහස් ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසක් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. පහළ තියෙන සමීර Tech Bro LK කියන option එක දුන්නොත් ඔයාට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. මේ දේවල් නොදන්න අයට බලන්න ඔයාගේ social media වල WhatsApp Facebook වල මේ වීඩියෝ එක share කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.